එතකොට දෙවෙනි cognitive bias එක. දෙවෙනි cognitive bias එක තමයි මේ availability heuristics. අයබෝන් කියලා පිළිගන්නවා හැමෝම. එතකොට දෙවෙනි cognitive bias එක. දෙවෙනි cognitive bias එක තමයි මේ availability heuristics කියලා කියන cognitive bias එක. what ඇත්තටම සිංහලෙන් මම දන්නේ නැහැ terms තියෙනවද නැද්ද කියලා. මේ availability heuristics කියලා කියන්නේ දැන් මම refer කරපු videos වල සහ පොතපතේ තියෙන මේ example එකම මම කියන්නම්. එතනදී කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතනවා අපි ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වෙලා ඝාතනය වෙන්න තියෙන සම්භාවිතාවය ඉදා වැඩි කියලා. දැන් මේක ඇත්තටම ගත්තම ලංකාව වගේ රටක යම්කිසි සම්භාවිතාවයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක දැන් ගොඩක් වෙනස්. දැන් මේකේ ස්ටැටිස්ටික්ස් තියෙන්නේ ඇමරිකාවේ තියෙන ස්ටැටිස්ටික්ස්. දැන් ඇමරිකාවටත් ට්වින් ටවර්ස් වලට බෝම්බ ප්‍රහාර එල්ල වුණා. ඊට අමතරව මේ විවිධ අන්තවාදීන් ආහාර දීම් සිද්ධ කරනවා. ඒක නිසා මේ ඒක ගැන හිතන්න එපා. මම මේ ඉදිරිපත් කරන දත්ත ගැන කල්පනා ඔළුවේ තියාගන්න. එතකොට මේ ඇමරිකාවේ ඉන්න ජනතාව හිතනවා ඔවුන් ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වෙලා මැරෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියලා. මොකද නිවුස් වල හැමදාම කතා කරොත් තලිබාන් එහෙම නැත්නම් අල් කයිඩා එහෙම නැත්නම් ISIS ඒ දේවල් තමයි නිවුස් වල හැමතිස්සෙම යන්නේ. නමුත් අපි දත්ත වශයෙන් ගත්තොත් ඇමරිකාවේ පුරවැසියෙක් රූපවාහිනියක් තමුන්ගේ ඔළුවට කඩම් වැටිලා මැරෙන්න තියෙන සම්භාවිතාවය ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මැරෙන්න තියෙන සම්භාවිතාවයට වැඩිය 55 ගුණයකින් වැඩි. ඔබ හිතලා බලන්න මේක කොච්චර ලොකු කතන්දරයක්ද කියලා. මේ availability heuristics කියන එක. ත්‍රස්තවාදී ප්‍රහාරයකට වැඩිය ටීවී එකක් ඔළුවට වැටිලා මැරෙන්න තියෙන පුළුවන් සම්භාවිතාවය ඇමරිකාවේ 55 ගුණයක් වැඩි. ඒතකොට ලංකාවෙත් ඒ වගේම තමයි. එතකොට ඇමරිකාවේ තමුන් පොලිස් නිලධාරියෙක්ගේ අතින් ඝාතනය වෙන්න තියෙන සම්භාවිතාවය ත්‍රස්තවාදී ප්‍රහාරකින් තමුන් ඝාතනය වෙන්න තියෙන සම්භාවිතාවයට වැඩිය 130 ගුණයකින් වැඩි. තේරුම් ගන්න මේක. එතකොට ඇත්තටම ගත්තොත් පොල් ගෙඩියක් ඔළුවට වැටලා මැරෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි ත්‍රස්තවාදී ප්‍රහාරකින් තමුන් මැරෙන්න පුළුවන් සම්භාවිතාවයට වැඩිය. ඉතින් මේ availability heuristics කියන්නේ ඔන්න ඕකේ. කියන්නේ මීඩියා එකෙන් එහෙමත් නැත්නම් නිවුස් වල හැමතිස්සෙම පෙන්නන එක අපි හිතනවා මේක තමයි ප්‍රශ්නේ. මේක තමයි ප්‍රශ්නේ. මේක තමයි මේ හැම ප්‍රශ්නයකටම මුල. මොකද ඒ කියන්නේ නිවුස් වලට අනිත් ඒවා මාකට් කරන්න බෑනේ. නිවුස් වල යන්නේ හැමතිස්සෙම මාකට් කරන්න පුළුවන් එක. ඒ කියන්නේ දැන් වෙඩි තියලා ඝාතනය වෙච්ච එකනේ නිවුස් වල දාන්න පුළුවන්. ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච ඒවා දාන්න පුළුවන් සීමාවක් තියෙනවා ඇක්සිඩන්ට් එකේ ප්‍රමාණය සහ මේ ඇක්සිඩන්ට් එකේ තියෙන භයානකකම අනුව. එතකොට මේ availability heuristics කියන්නේ අපිට අර ටීවී එකේ හැමතිස්සෙම පෙන්නන දේ මත අපි මේ ඇත්ත කියලා හිතාගත් එකක් ගොඩනගා ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ලංකාව ගත්තොත් දැන් මේ ටිකෙම මේ දේශපාලන කඳවුරු අතර තියෙන මේ මතවාදී ගැටුම තමයි මේ ලංකාව දියුණුුන්නේ නැත්තේ මේගොල්ලෝ හොරකම් කරපු හින්දා. නමුත් දැන් හොරෙක් අල්ලන්න ගියාම හොරෙක් අල්ල ගන්න බෑ. නමුත් ජනතාවත් ඇත්තටම හිතනවා දැන් මේ මෙච්චර ලොකු මුදල් ප්‍රමාණයක් අවුරුදු මේ 76ක් තිස්සේ හොරකම් කරලා කියලා. නමුත් ඔබ ඇත්තටම දත්ත ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඔබට තේරෙයි මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා මේ availability heuristics කියන එක අපිට ඇත්ත වසන් කරනවා අපි. එතකොට මේකත් අපි cognitive bias එකක් හැටියට තේරුම් අරගෙන වළක්ව ගන්න ඕන එකක්. ස්තුතියි.